අයිබෝවන්. කොරියානු භාෂාව ඉගෙන ගන්න මූලික වෙන්නේ කොරියානු හෝඩිය ඉගෙන ගන්න එක තමයි. බලන්න. කොරියානු හෝඩිය හඳුන්වන්නේ හන්ගල් කියලා. හන්ගල් එහෙම නැත්නම් කොරියානු හෝඩිය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ ස්වර සහ ව්‍යංජන විදියට. අපි මේ ලෙසන් එකේදී බලමු මৌলিক ස්වර 10 එක්ක මৌলিক ව්‍යංජන 14 එකතු වෙලා කොහොමද කොරියානු හෝඩිය අක්ෂර 140ක් ලේසියෙන්ම ඉගෙන ගන්න කියලා. මৌলিক ව්‍යංජන. මৌলিক ව්‍යංජන හඳුන්වන්නේ කිබොන් චාම් කියලා. මৌলিক ව්‍යංජන 14ක් කොරියානු හෝඩියේ තියෙනවා. ක න ත ල ම ප ස ච මහ ප්‍රාණ ඡ මහ ප්‍රාණ ඛ මහ ප්‍රාණ ථ මහ ප්‍රාණ ඵ හ අකුර. කොරියානු හෝඩියේ මූලික ව්‍යංජන යටතේ මහ ප්‍රාණ අකුරු 4ක් තියෙනවා. ඒ වගේම දිත්ත උච්චාරණ තියෙන අකුරු 5ක් තියෙනවා. ක අකුරේ ග ශබ්දය තියෙනවා. ත අකුරේ ද ශබ්දය තියෙනවා. ල අකුරේ ර ශබ්දය තියෙනවා. ප අකුරේ බ ශබ්දය තියෙනවා. ඒ වගේම ච අකුරේ ජ ශබ්දයක් තියෙනවා. දැන් අපි බලමු මේ අකුරු 14 ලේසියෙන් ඉගෙන ගන්න විදියයි මේවා එකතු කරලා කොහොමද අකුරු 140ක් ඉගෙන ගන්න විදියයි. දැන් අපි කතා කරන්නේ දිත් උච්චාරණ තියෙන අකුරු 5ක් තියෙනවා කියලා. එතකොට මේ දිත් උච්චාරණ තියෙන අකුරු 5න් කෝකද අපි ඉස්සෙල්ලා ගන්නෙ? කෝකද අපි දෙවනුවට ගන්නෙ? ප්‍රශ්නයක් තියෙනා නේද? බලන්න. ඒක ගන්නෙ මෙහෙමයි. කොරියානු වචනයක පළවෙනි අකුරු විදිහට මේ අකුරු 5න් එකක් තිබුණා. අපි ගන්නෙ පළවෙනි උච්චාරණ. එතකොට අපි කොරියානු වචනයක දෙවෙනි තැන නැත්නම් තුන්වෙනි තැන නැත්නම් අවසානයක තිබුණොත් ගන්නෙ මේ අකුරු 5න් දෙවෙනි ශබ්දය තමයි ගන්නෙ. මතක නේද? පළමුවට තිබුණොත් එහෙම ගන්නෙ පළමුණු ශබ්දය. වචනයක පළමුව හැර වෙන තැනක තිබුණොත් ගන්නෙ දෙවෙනි ශබ්දය. හොඳයි. බලන්න මූලික ව්‍යංජන 14 නැවත න ක න ත ල ම ප ස ච මහ ප්‍රාණ ඡ ඛ ථ ෆ හ අකුර. හරි. කොරියානු අකුර ලියන්නේ ඉහළ ඉඳලා පහළටත් ඒ වගේම වමේ ඉඳලා දකුණටත් විදියට. ඉතින් මේ ව්‍යංජන අකුරු ලියනකොටත් අපි අනුගමනය කරන්න ඕන මේ පිළිවෙලම තමයි. දැන් අපි බලමු මේ ව්‍යංජන අක්ෂර 14 කොහොමද නිවැරදි ආකාරයට ලියන්නේ කියලා. බලන්න ක අකුර. ක අකුරත් දිත්ත උච්චාරණයක් තියෙන අකුරක්. ග උච්චාරණයක් තියෙනවා. බලන්න ලියන විදිය. වමේ ඉඳලා පටන් ගන්න රේඛාව දකුණ දක්වා ගෙනල්ලා පහළට ගේනවා. ක අකුර. ක අකුරේ ක උච්චාරණයක් තියෙනවා. න අකුර. න අකුර ලියන්නේ උඩ ඉඳලා පහළට ගෙන රේඛාව එහෙම දකුණු පැත්තට අරගෙන යනවා. න අකුර. ත අකුර. ත අකුර දිත්ත උච්චාරණයක් තියෙන අකුරක්. ත අකුරේ දයන ශබ්දයක් තියෙනවා. බලන්න ත අකුර ලියන විදිහ. ත අකුර ලියන්නේ ආකාර දෙකකට. බලන්න. කොරියානු භාෂාව විදේශීය භාෂාවක් නිසා අපි ලියනකොට නිවැරදි ක්‍රමය භාවිත කරන්න ඕනේ. මොකද කොරියානු භාෂාව විදේශීය භාෂාවක්නේ. ඉතින් අපිට ලියන්න පුළුවන් මේ අකුර එකපාරින්. කොහොම වුණත් අපි ඉගෙන ගන්න පළමු දවස්වලම හරි විදිහට ඉගෙන ගත්තාම අපි නිවැරදි ක්‍රමයට නිකම්ම පුරුදු වෙනවා. ඉතින් ත අකුර ලියන්නේ ආකාර දෙකකට. මතකයි නේද? ආකාර දෙකකටයි ත එහෙම නැත්නම් ද අකුර ලියන්නේ. ත අකුරට තව උච්චාරණයක් තියෙනවා. ඒ ද අකුර. ල අකුර. ල අකුරත් එහෙමයි. දිත්ත උච්චාරණයක්. ර ශබ්දයක් තියෙනවා. බලන්න ලියන විදිහ. පළමුව, දෙවනුව,
තැවනවා. ඉතින් ල අකුර ලියන්නේ ආකාර 3කට. මේ කොරියානු හොඩියේ තියෙන ල අකුර. ඉතින් ආකාර 3කටයි මේ ල අකුර ලියන්නේ. ල අකුර දිත් උච්චාරණයක් ර ශබ්දයක් තියෙනවා. ම අකුර බලන්න සමචතුරස්‍රාකාර 60ක් තියෙනවා. ම අකුර ලියන විදිය බලන්න. සමචතුරස්‍රයක් වගේ තිබුණාට ලියන්නේ ඔන්න පළමුව දෙවනුව තෙවනුව. ඉතින් මේ ඊතල යන දිශාවටම ඔබත් මේ අකුරු ලියලා නිවැරදි ක්‍රමයට ලියලා හුරු වෙන්න. මේ ම අකුර බලන්න ප අකුර. ප අකුර දිත් උච්චාරණයක් තියෙන අකුරක්. ප ශබ්දයක් තියෙනවා. බලන්න ප අකුර කොහොමද ලියන්නේ කියලා. ඉහළ සිට පහළට ඉරක්. නැවත ටිකක් දුරින් ඉහළ සිට පහළට ඉරක්. ඊරිද ක්‍රියා කරන්න වමේ ඉඳලා දකුණට ඉරි කේලි දෙකක්. මතකයි නේද? ප අකුර. ප අකුර දිත් උච්චාරණයක් තියෙන අකුරක්. බ ශබ්දයක් තියෙනවා. ඊළඟට ස අකුර. බලන්න ස අකුර. ඉහළ සිට පහළට ඇලේට ඉරක්. දැන් එක මැදින් කෙටි ඉරක්. ස අකුර. බලන්න බිඳුව. කොරියානු බිඳුවේ අපේ බිඳුවේ වෙනසක් නැහැ. හඬත් එකයි හැඩයත් එකයි. මේ බිඳුව. බලන්න ච අකුර. ච අකුරත් දිත් උච්චාරණයක් තියෙන අකුරක්. ජ શબ્දයක් තියෙනවා. බලන්න ච අකුර ලියන විදිහ. ච පළමුව ඊට පස්සේ ඊකටම කෙටි ඉරක්. ච අකුර. බලන්න ආකාර දෙකකට තමයි ච අකුර ලියන්නේ. ච අකුරට ජ શબ્දයක් තියෙනවා. ච. මේ මහ ප්‍රාණ ච අකුර. බලන්න මහ ප්‍රාණ ච. මහ ප්‍රාණ ච අකුර කොහොමද ලියන්නේ කියලා. කෙටි ඉරක්. ඒක යටින් අපි කලින් ලිව්ව ච අකුර ලියනවා. කලින් ලිව්ව ච අකුරට උඩින් කෙටි ඉරක් ඇඳාම ඒ මහ ප්‍රාණ. දැන් මහ ප්‍රාණ ච අකුර. මතකයි නේද? මහ ප්‍රාණ ච අකුර. මහ ප්‍රාණ ඛ අකුර. බලන්න කොහොමද ලියන්නේ කියලා. ඉහළ සිට වමේ ඉඳලා දකුණට ඉරක්. ඒ ඉර එහෙමම ඉහළ ඉඳලා පහළට. අන්න ඒක මැදින් තව කෙටි ඉරක්. මේ මහ ප්‍රාණ ඛ අකුර. මතකයි නේද? ලියන්නේ ආකාර දෙකකට. මහ ප්‍රාණ ඛ අකුර. මහ ප්‍රාණ ත අකුර බලන්න ලියන විදිහ. 1 2 3. ඉතින් මහ ප්‍රාණ ත අකුර ලියන්නේ ආකාර 3කට. ආකාර 3කටයි මහ ප්‍රාණ ත අකුර ලියන්නේ. මහ ප්‍රාණ ඛ අකුර. වමේ ඉඳලා දකුණට ඉරක්. ඉහළ සිට පහළට ඉරක්. නැවත ඉහළ සිට පහළට ඉරක්. දැන් වමේ ඉඳලා දකුණට ඉරක්. මහ ප්‍රාණ ප අකුර. ආකාර 4කටයි කියන්නේ. මහ ප්‍රාණ ප අකුර. හ අකුර. බලන්න හ අකුර ලියන විදිහ. කෙටි ඉරක්. ඒක යටින් දිගු ඉරක්. ඒ යටින් බිඳුව. හ අකුර. හොඳයි. බලන්න මූලික ව්‍යංජන 14 අපි දැන් ලියන විදිය කතා කරා. මතකයි නේද? ඒ මොනවද කියලා? ක න ත ල ම ප ස ච මහ ප්‍රාණ ඡ ඛ ථ හ හ.
ඉතින් මේ මූලික ව්‍යංජන 14 තියෙන්නේ හල් අකුරු විදියට. ඉතින් අපිට පාඩම් කරන්න ලේසියට අපි හල් අකුර උච්චාරණය කරේ නැහැ. මතකයි නේද? ඒවා අක්ෂරයක් විදියට හදන්න දැන් මේ තියෙන අකුරු අක්ෂරයක් විදියට හදන්න ස්වර අකුරුත් එක්ක එකතු කරන්න ඕනේ. දැන් බලමු අපි ඉදිරියට. ඔන්න මූලික ස්වර අකුරු 10ත් එක්ක අපි දැන් මේ ඉගෙන ගත්ත මූලික ව්‍යංජන 14 එකතු කරලා අක්ෂර 140ක් හදමු. මතකයි නේද මූලික ස්වර 10? ආ, යා, ඕ, යෝ, ඕ, යෝ, උ, යු, ඊ. මේ මූලික ස්වර 10 මූලික ව්‍යංජන 14ත් එක්ක එකතු කරනවා. මතකයි නේද මූලික ව්‍යංජන 14 දැන් අපි ඉගෙන ගත්ත ක න ත ල ම ප ස ච මහා ප්‍රාණ ඡ ඛ ථ ෆ හ. ඉතින් දිත්තෝච්චාරණ තියෙන අකුරු 5ක් තියෙනවා. මහා ප්‍රාණ අකුරු 4ක් තියෙනවා. ඉතින් ක න ත ල ම ප ස ච ඡ ඛ ථ ෆ. ඉතින් මේ විදිහට ඔයාලා ලේසි විදිහට මතක තියාගෙන පාඩම් කරන්න. දැන් බලමු අපි ලේසියෙන් කොහොමද මේ අකුරු 140 මේ ඉගෙනගත් අකුරු ස්වර අකුරු ව්‍යංජන අකුරුත් එක්ක හදාගන්නේ කියලා. බලන්න. ක අකුරට ග අකුරේ උච්චාරණයේ શબ્දයක් තියෙනවා. ඔන්න බලන්න ස්වර අකුරු 10 දැන් ඒකට ක අකුරට මේ මූලික ස්වර අකුරු වල 10 શબ્ද එකතු කරනවා. බලන්න. ක ආ කා ක යා ક્યા ක ඕ කෝ ක යෝ ક્યો ක ඕ කෝ ක යෝ ક્યો ක උ කූ ක යු ક્યો ක කා නෙමෙයි ක ඊ කී. මතකයි නේද? එතකොට මේ තියෙන්නේ ඒ 10. ඉතින් මේකේ ග શબ્දයක් තියෙනවානේ. එතකොට ගා ග්යා ගෝ 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 ග්යෝ ගු ග්යු ග ගී විදිහට උච්චාරණය කරන්න පුළුවන්. දැන් බලන්න න අකුර. න ස්වර අකුරු 10. දැන් බලමු අපි එකතු කරලා ස්වර අකුරුත් එක්ක කොහොමද මේ න කර එකතු කරාම ඔන්න න ඤා නෝ ඤෝ නෝ ඤෝ නු ඤු න නී. බලන්න ත අකුරත් දිත්තෝච්චාරණයක් තියෙන අකුරක්. ද શબ્දයක් තියෙනවා. බලන්න ස්වර අකුරු 10 දැන් ස්වර අකුරුත් එක්ක එකතු වුණාම බලන්න ත අකුර හැදෙන විදිය. තා ත්‍යා තෝ ත්‍යෝ තෝ ත්‍යෝ තු ත්‍යු ත ති. ඉතින් දයන්නටත් මේ විදිහට හදන්න පුළුවන්. දා දා දෝ द्यो दो द्यो दु द्यू ද දී විදිහට. දැන් ල අකුර. බලන්න ල අකුරත් දිත්තෝච්චාරණයක් තියෙන අකුරක්. ර શબ્දයක් තියෙනවා. බලන්න ස්වර 10. දැන් ස්වර 10ත් එක්ක එකතු කරාම ලා ල්‍යා ලෝ ල්‍යෝ ලෝ ල්‍යෝ ලු ල්‍යු ල ලී. ඉතින් රයන්නටත් මේ શબ્දය හදලා ගන්න පුළුවන්. ආය ඔයොත් එක්ක රයන්නත් එකතු කරාම තව අකුරු 10ක් හදා ගන්න පුළුවන්. දැන් මයන්න. බලන්න ස්වර අකුරු 10 ඔන්න ඒ 10ත් එක්ක එකතු වුණාම මයන්න යායන මා ම්‍යා මෝ ම්‍යෝ මෝ ම්‍යෝ මු ම්‍යෝ ම මි. දැන්
ප අකුර. ප අකුරත් දිත්ෝච්චාරණයක් තියෙන අකුරක්. බ ශබ්දයක් තියෙනවා. බලන්න. ඔන්න ස්වර අකුර 10. දැන් ප ආ පා ප්යා පෝ ප්යෝ පෝ ප්යෝ පු ප්යෝ ප පි. ඉතින් බයන්නටත් මේ ස්වර අකුරු 10 එකතු කරන්න පුළුවන්. ප බ. දැන් ස අකුර බලන්න. ස අකුරට ස්වර අකුරු 10 එකතු කරාම ඔන්න ස ආ සා ස්යා සෝ ස්යෝ සෝ ස්යෝ සු ස්යෝ ස සි. දැන් බලන්න බිඳුව. ඉතින් බිඳුව එකතු වුණයි කියලා ශබ්දේ වෙනසක් වෙන්නේ නැහැ. බිඳුවට හඬක් නැහැ. ඉතින් බිඳුව එකතු වුණයි කියලා කිසිම වෙනසක් නැහැ. ව්‍යංජන අකුරු බිඳුව. ආ යා ඕ යෝ ඕ යෝ උ යු ඊ. ඉතින් ස්වර අකුරු 10 මෙතනදී අක්ෂරයක් වුණා. එහෙනම් බිඳුවට හඬක් නැහැ. ශබ්දේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට බලන්න. ච අකුර. ච අකුරත් ද්විත්ෝච්චාරණයක් තියෙන අකුරක්. ජ ශබ්දයක් තියෙනවා. බලන්න. ස්වර අකුරු 10ත් එක්ක එකතු වුණාම ඔන්න ච ආ චා චා චෝ 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 චු චු ච චි. ඉතින් ජයන්නටත් ගන්න පුළුවන්. ජා ජා ජෝ 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 ජු ජු ජ ජි. මතකයි නේද? ඊළඟට බලන්න. මහ ප්‍රාණ ච අකුර. ච අකුරට ස්වර අකුරු 10 එකතු වුණාම චා චා චෝ 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 චු චු ඡ චි. හරි. බලන්න මහ ප්‍රාණ ඛ අකුර. බලන්න ස්වර අකුරු 10ත් එක්ක එකතු වුණාම ක ආ khා kya kho kyo kho kyo khu kyu kha ki. හරි. දැන් බලන්න මහ ප්‍රාණ ථ අකුර. මොන ස්වර අකුරු 10 thා th්‍යා thෝ th්‍යෝ thෝ th්‍යෝ thu thyu th thi. බලන්න මහ ප්‍රාණ ෆ අකුර. ස්වර 10. දැන් ස්වර අකුරුත් එක්ක එකතු වුණාම phා ph්‍යා phෝ ph්‍යෝ phෝ ph්‍යෝ phු ph්‍යු फ පි. හ අකුර. බලන්න ස්වර අකුරු 10. දැන් හ ආ හා හ්‍යා හෝ හ්‍යෝ හෝ හ්‍යෝ හු හ්‍යු හ හි. හරි. හොඳයි. දැන් බලන්න මේ වගේ chart එකක් ඇහුවාම අපිට දේශියටම අකුරු 140 ඉගෙන ගන්න පුළුවන්. බලන්න උඩ තියෙනවා ස්වර අකුරු 10. ආ යා ඕ යෝ ඕ යෝ උ යු ආ නෙවෙයි අකුර. ආ ඉස්සලාම හම්බුනේ ආ. මේ අකුර ඊ. දැන් බලන්න වම් පැත්තෙන් පහළට ව්‍යංජන අක්ෂර 14 තියෙනවා. ව්‍යංජන අක්ෂර තියෙන්නේ හල් කිරීමක් විදියට. ක න ත ල ම ප ස ඡ මහ ප්‍රාණ ඡ මහ ප්‍රාණ ඛ මහ ප්‍රාණ थ මහ ප්‍රාණ फ
ඊට පස්සේ හ අකුර. දැන් බලන්න. ආ කා කියා කෝ කියෝ හෝ කියෝ කු කියූ ක කී. දැන් බලන්න න අකුර. නා ඤා නෝ ඤෝ නෝ ඤෝ නු ඤූ න නි. හොඳයි. ඊළඟට බලන්න ත අකුර. ත අකුර දිත්ත උච්චාරණයක් තියෙන අකුරක්. ද ශබ්දයක් තියෙනවා. අපිට ද අකුරත් මේ ස්වර අකුරු 10ට එකතු කරන්න පුළුවන්. දැන් බලන්න ත අකුර එකතු කරමු. ත ආ තා ත්‍යා තෝ ත්‍යෝ thෝ thyo thu thyo ත තේ. හොඳයි. ඊළඟට බලන්න ල අකුර. ල අකුර දිත්ත උච්චාරණයක් තියෙන අකුරක්. ර උච්චාරණයක් තියෙනවා. බලන්න ල ආ ලා යා ලෝ ල්‍යෝ ලෝ ල්‍යෝ ලු ල්‍යු ල ලි. හොඳයි. ඊළඟට බලන්න ම අකුර. මා म्या मो म्यो मो म्यो मु म्यो म मी. ඊළඟට බලන්න ප අකුර. ප අකුරත් දිත්ත උච්චාරණයක් තියෙන අකුරක්. බ ශබ්දයක් තියෙනවා. බලන්න ප ආ පා ප්යා පෝ ප්યો පෝ ප්યો පු ප්යු ප පි. ඊළඟට බලන්න ස අකුර. ස ආ සා ස්යා සෝ ස්යෝ සෝ ස්යෝ සු ස්යූ ස සී. ඊළඟට බිඳුව. බිඳුව අපේ බිඳුව වගේම හඬේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් බිඳුව එකතු වුණාම ස්වර අකුරු අක්ෂරයක් වෙනවා. ආ යා ඕ යෝ ඕ යෝ උ යු ඊ. හොඳයි. ඊළඟට ච අකුර. ච අකුරත් දිත්ත උච්චාරණයක් තියෙන අකුරක්. ජ ශබ්දයක් තියෙනවා. බලන්න ච ආ චා චා ඡෝ 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 චු චූ ඡ චි. හොඳයි. ඊළඟට මහ ප්‍රාණ ච අකුර. බලන්න හඬ වැඩි. මහ ප්‍රාණ අකුරු 4ක් ඊළඟට තියෙනවා. බලන්න මහ ප්‍රාණ ච. ඡා චා ඡෝ 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 චු චූ ඡ චි. ඊළඟට මහ ප්‍රාණ ක. खा ख्या खो ख्यो खो ख्यो खु ख्यू ख की. හොඳයි. ඊළඟට මහ ප්‍රාණ थ. था थ्या थो थ्यो थो थ्यो थु थ्यු थ थि. හොඳයි. ඊළඟට මහ ප්‍රාණ फ. බලන්න खा फ्या फो फ्यो फो फ्यो फु फ्यू फ फि. හරි. දැන් හ අකුර. බලන්න හා හ්යා හෝ හ්යෝ හෝ හ්යෝ හු හ්යෝ හ හි. හරි. දැන් අපි අක්ෂර 140ක් එකවර ලියන්න පුරුදු වුණා. ඉතින් මේ chart එකේ ක්‍රමේ වඩාත් හොඳ ක්‍රමයක්. ඉක්මනට ලියන්න පුරුදු වෙන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට කියවන්නත් පුරුදු වෙන්න පුළුවන්. ඔයාලත් මේ වගේ chart එකක් ගහලා වීඩියෝ එක බලන ගමන් ලියලා පුරුදු වෙන්න. හරි. එතකොට දිත්ත උච්චාරණ පහක් තිබ්බනේ මේ ව්‍යංජන අක්ෂර 14.
ඉතින් මේක තමයි පොඩ්ඩක් වැදගත් වෙන්නේ. ඒතර කොරියානු වචනයක පළවෙනි අකුර විදිහට මේ දිත් උච්චාරණ තියෙන අකුර වලින් එකක් තිබුණොත් අපි ගන්නෙ පළවෙනි අකුර. එතකොට කොරියානු වචනයක දෙවෙනි අකුර විදිහට නැත්නම් තුන්වෙනි අකුර විදිහට නැත්නම් අවසාන විදිහට තිබුත් ගන්න අපි දෙවෙනි උච්චාරණය. මතකයි නේද? දැන් බලන්න ඒකට උදාහරණයක්. ඔන්න කෑග. උදාහරණය බලන්න. ඔන්න කාසු. කාසු කියන්නේ ගායකයාට. ඔන්න ඒකේ තියෙන ක අකුර වචනේ පළමු වෙන විදිහට. එතකොට ක කාසු. දැන් ඊළඟට බලන්න ආගී. ආගී කියන්නේ ළමයට. ඉතින් ඒකේ තියෙන්නේ දෙවෙනියට. එතකොට ඒක ග શબ્දය. ආගී. දැන් බලන්න තද ත අකුර. ඔන්න තරිමි කියන අයන් එකට එහෙම නැත්නම් ස්ත්‍රික්කයට. ඉතින් ත අකුර තියෙන්නේ වචනේ පළමු වෙන විදිහට. එතකොට අපි කියන්නේ ගන්නෙ ත අකුර තරිමි. ඊළඟට බලන්න චාදා. චාදා කියන්නේ නිදා ගන්නවට. එතකොට ත අකුර තියෙන්නේ වචනේ දෙවෙනි අකුර විදිහට නැත්නම් අවසාන අකුර විදිහට. ඒතර ගන්නෙ ද උච්චාරණය. චාදා. තේරෙනව නේද? දැන් බලන්න ප අකුර. ප අකුරත් දිත් උච්චාරණය තියෙන අකුරක්. බ අකුර තියෙනවා. අන්න පීනෝ. පීනෝ කියන්නේ සබන් වලට. අන්න වචනේ පළවෙනි අකුර විදිහට තියෙන්නේ ප අකුර. එතකොට ගන්නෙ ප શબ્දය. දැන් බලන්න මේකේ තියෙන්නේ නාභි කියන්නේ සමනලයට. එතකොට දෙවෙනි අකුර විදිහට තමයි මේ ප අකුර තියෙන්නේ. එතකොට ගන්නෙ බ શબ્දය. දැන් නාභි සමනලය. දැන් ඔයාලට කොරියානු හෝඩියේ ස්වර අකුරු 10යි ව්‍යංජන අකුරු 14යි එකතු කරලා අකුරු 140ක් ලේසියෙන්ම කියවන්නට වගේම ලියන්නට පුළුවන්. ඉතින් වචනත් බොහෝ ලියන්නත් පුළුවන්, කියවන්නත් පුළුවන්. ඔයාලත් මේ වගේ දිගින් දිගටම ලියලා කොරියානු අකුරු ලියලා පුරුදු වෙන්න. ඉතින් නැවත නැවත උත්සාහ කරන්න. ඒ වගේම ශිල්ප සබ්ස්ක්‍රයිබ් කරන්න. එයාගේ අදහස පහළ කමෙන්ට් එකක් විදිහට තියන්න. ඔබට තෙරුවන් සරණයි.